guys, ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මම ESL YouTube channel එකට. අනිතින් ඕගොල්ලෝ ගොඩක් අය මේ ඉල්ලුවා වගේ මම අද ගෙනල්ලා තියෙන්නේ Minecraft වීඩියෝ එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු ගේම් ප්ලේ එකට. හරි ඉතින් මෙහෙමයි වෙන්නේ. දැන් ඕගොල්ලෝ බලන්න ඇති netherite sword. ඒ ඔක්කොම තියෙන්නේ කොහොමද? ඒක තමයි මෙච්චර වෙලා මෙච්චර කියන්නේ ඔයගොල්ලන්ට වීඩියෝ දැම්මේ නැත්තේ ඇත්තටම මෙන්න මේ හේතුව නිසා මම ඇත්තටම මේකේ හද හිටියේ මේ ගෙදර ඒ වගේම ඒවා ඒ වගේ කියන්නේ විදමරුව මේකේ හරිද ඉස්සෙල්ලා ඒක පෙන්නන්න විදව මරලා මේ තියෙන්නේ වැඩි විදව මෙතන ස්පෝන් කරේ වල් ගේ මම මේ මීට කලින් දාන්න හිටි වීඩියෝ මෙතන මේ විදව ස්පෝන් කරන්නේ මාත් මෝඩ වගේ ඊට පස්සේ මෙන්න මෙතන ඔක්කොම කැඩුනා. ඒ කැඩුවා තමයි හරි ඊට පස්සේ මේ තමයි හමුනේ. ඒ වගේම දැන් ඕගොල්ලන්ට ඔතන ඉන්නේ ඔය ඇවිදිනවා කියලා ඔය ඇවිදින්නේ මොකද කියලා බලයි. ඒක මේකක් මොකද්ද මොඩ් එකක්. ඒ මොඩ් එක තමයි අර විලේජ් මොඩ් එකක්. ඒක මේ අයන් ගෝලම් වලට වැඩ ගන්නවා. ඒ කියන්නේ අයන් ගෝලම් වලටයි විලේජර්ස් ලටයි විලේජර්ස්ලයි නිකන් ඇත්ත කට්ටිය වගේ පේන එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ මට වැරදිච්ච XP farm එක නෙවෙයි. ඒකේ වැරදිච්ච කියලා කිව්වට එකක් ඇදිලා නේද? එළියෙත් මම අම්ම මෙතන අද ඒක වැඩ කළානේ. මෙතන මෙන්න අනේ මෙතන තාම මං උඩ හදලා නැහැ. උඩ හදලා නැහැ මට එපා වුණා ඒක හදන්න. අදන මගේ XP farm එකක් තියෙනවා. ඒකෙන් මේ මම මේක අර වැඩිපුර හදන්නේ. ඒකේ පොඩක් වෙලායින් ටිකක් මේ ටිකක් ඉන්න ඕන මේ එන්න හරි. ඔයදී ඒ වගේම අන්න එදා ගිහලා ඔක්කොම මයිනින් කරා බ්ලේස්ටෝන් ඔක්කොම හරි දැන් එන්ඩර් ගන්න මරන්නත් පුළුවන්. ඒ වුණාට එක සැරයක් මං එන්ඩර් ගන්න බීට් කරා. this is a way එක සැරයක් බීට් කරා. දැන් මං අර ආයි මේව කරා අර මේව කරන්න පුළුවන්. එන්න මගේ අරක ඉලෙක්ට්‍රික් ඒක ලස්සන දෙයක් දාන්න අනේ මන්ද නැතේ කොමාරි ඒක තමයි ඉතින් මෙතන දැන් AFK ඉඳලා තමයි මෙන්න මේ ටික ගත්තේ. ඒ වගේම නෙදර් යන දැන් මොනවක් නැහැ මේ නෙදර් ඕන බඩු ඔක්කොම හදලා ඉවරයි. මම මේ බ්ලේස් රෝඩ් ගන්න ගිහිල්ලා ඕ ෂිට් ඇඳගෙනත් ඒ ඔක්කොම ඒකෙන් තමයි ගත්තේ. ඒ වගේම ඩයමන්ඩ් නම් උත්තර හම්බුනේ මයිනින් කරලා. ඒකයි ඇත්තට මෙච්චර වෙලා කල් ගියේ මේ වීඩියෝ එක දාන්න. ඒ වගේම ඔයගොල්ලෝ හිතනවා ඇති මේ ඇයි මම අර පළවෙනි එකේ ඉඳන්ම පටන් ගත්තේ නැත්තේ කියලා. ඒකට මම කියන්නේ මම වීඩියෝ දාන්න මට ඕන දෙයක්. ඒ වගේ මේවා හදලා තියෙනවා මේකේ. මේ IFN 12ක් හදලා තින්නේ. එමරල්ඩ් මේගොල්ලන්ගෙන් ඒ වගේ මේ විලේජ් එකක් තියෙනවා ළඟම. මට විලේජ් එකක් හොයාගන්න තෝරලා තිබ්බා. ඒ වුණාට මේ විලේජ් එකක් ළඟපාතක තිබ්බේ නෑද දැක්කේ නෑද මන්දා. කොහොමද දැක්කේ නැති සීන් නැති විලා තින්නේ. කොහොමද මේ මැප් එකට පින් සිද්ධ වෙන්නේ මේ මං ඒ වටෙන් ගිහිල්ලා තිබ්බේ නට ඒක දැකලා නෑ. හරි මේ දැන් අපි ඔය හැඩ්ලින්න පැත්තේ ඉස්සරහට ගියාම තියෙන තැන තමයි විලේජ් එක තියෙන්නේ. ඊට උදේ හෙටත් යමු. මොන මෙන්න මෙතන ඉන්නේ අල්ලක් කරදරේ.
මෙතන යෝ මෙතන නෑ මේ කෙලින්ම ඉවරයි මං කිව්වේ මෙතන ඉන්න අනිවාර්යෙන් මෙතෙන්ට අනේ මම දෙයි කියලා දැන් නම් නිදාගන්න පුළුවන් මං හිතා බලන්න let's go හරි ඉතින් දැන් මේකේ නෙක්ස්ට් එපිසෝඩ් එකේ අනිවාර්යයෙන්ම මම කරන්නේ මේ ඉන්ටර් කරන බීට් වෙන එක ආයි වීඩියෝ මරමු ඕ රෑ වැටෙනට දවල් වැටෙන්න එපා කියලා තියෙනවා ඒ වුණාට මම වැටෙන්නේ උදේ ඒකින්ද මට ඒක ප්‍රශ්නයක් කියලා හිතනවා ඉතින් යන්න ඕනේ මෙහෙට මෙහෙම කියනවා විලේජ් එක හම්බේ වෙන්නේ let's go දැන් රොකට් මැද වෙන සීන් එකක් තියෙනවා මේ වගේ රොකට් මෙච්චරද කොහෙද තියෙනවා නේ තව පොඩ්ඩක් කොහෙද වයින්නේ ඉඩම් බෑරම හරි ඔන්න ඔතන තමයි මම ඉන්න තැන තමයි විලේජ් කියන පේනවනේ ඔය තියෙන විලේජ් එක let's go මේක තමයි ළඟම තිබ්බ විලේජ් එක ඇත්තටම මම මේ දුර මේ මැප් එකෙනුත් එහා ගිය විලේජ් එකක් දැක්කා ඒ වුණාට මේක මේ ටිකක් යට තියෙන්නේ ටිකක් උඩ තියෙන්නේ එහෙම සීන් එකක් තියෙනවා ඒ වගේම මෙතන මේක මම දන්නේ මේකට කියන නම ප්ලේන්ස් නේද ඉතින් නෝමල් ප්ලේන්ස් එකක් හැබැයි මේ උඩත් ටිකක් තියෙනවා දැන් මම ඇත්තටම විලේජ් එකක් කිව්වේ මේ අර මේ ඔය පොත් එහෙම ගත්තේ මෙන්න මේ ඔය අන්බ්‍රේකින් 3 ඒව කරේ මේගොල්ලන්ගේ කට්ටියකින් තමයි වගේ මම ළඟ හිටපු උන්ගෙන් කරේ මේ එමරල්ඩ් එකතු කරගත්ත එක ඒකේ ලයිබ්‍රේරියන් කෙනෙක් නෑ මගේ අතන හිර කරන් තියෙනවා ඕකේ මෙහෙන් නේද ඒ වගේම මේ වගේ ඔය හාමර් වලට තෝන්ස් ගන්න පුදුම කට්ටක් දෙන්න උනා ඒක අත්‍යවශ්‍ය නැති උනාට ඒක දාන්නේ හොඳයි කියලා දන්නවා ඒක දැන් ඉතින් මට විලේජ් එක වෙන්නන්න තමයි ඕනේ මම ඒක වැඩි වැඩක් කළා නෑ ආමේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ඒ වගේ මේක ඔයගොල්ලෝ දන්නේ නැති මේ තමයි ගන් මොඩ් එකක් දාලා තියෙන්නේ ඒ වුණාට මේ දැන් මේක අර කස්ටම් එකක් ඉන්න මේකේ දුරක් තියෙනවා ගන්නට මං ගාව අනිත් ගන් ටිකක් තියෙනවා ඒ වුණාට මේ ඒ ටික මම අල්ලන්න තියෙන්නේ මේ මං ඒ ටික පෙන්නන්න දැන් ගියාම මෙතන නම් ඉතින් කරන්න දෙයක් නෑ මම මේකට දාගන්න තමයි තියෙන්නේ එතන ඌරු ගත්තනම් හරිනේ ඌරු කන්නේ කැරට්නේ කැරට් තියෙනවා කැරට් නැත්නම් ඉතින් උඩ හොඳයි අපිට කැම ප්‍රශ්න නැහැ ඒ මරාගෙන මම නම් කරන්නේ මේකේ දැන් මොකක්ද මේ ෆයර් එක්ස්පෙක්ට් තියෙන හින්දා අවුලක් වෙන්නේ මම නෑ බලමු කැම ගැන වැඩියම වැද වෙන්නේ නැහැ මොකද අපේ ගෙදර තියෙනෝනේ මේක සෝ ඒකින්ද දැන් මට කරන්න තියෙන්නේ අද මම ඇත්තටම මේ ගෙවල් පෙන්නන්න මේක වීඩියෝ එක ගත්තේ ඒ වගේම මෙන්න මේ පැත්තේ තියෙනවා මේ චෙරි බයෝම් එකක් ඒකටත් අපි ගිහිල්ලා ඉමු නිකන් ඉන්නේ මේකේ ඉතින් ලබන වීඩියෝ එකේ ගොඩක් වෙලාවට මේකක් කරන්නේ මේකක් කරන්න තමයි හිතන් ඉන්නේ මේ එක්ස්ප්ලෝර් කරන්න මම එක පැත්තක් එක්ස්ප්ලෝර් කරා මේ තියෙන එක්ස්ප්ලෝර් කරපු ටික තමයි යන්න ඕන කෙලින්ම let's go මුදුර වටින්න හරිද හරියා ඕකේ මං හිතන්නේ මේක ගන්න දෙයක් නෑ මං ඕක බලුවා මම එකක්වත් ගත්තේ තේරුම් ගන්න මොකද මේ කොහොම තියාගන්න මේක
ඕන වෙන්නේ නැහැ දැන් අන්න තියෙනවා චෙරි නෙමෙයි හරි. මම මේකට ඇවිල්ලා ගස් ටිකක් කපාගෙන ගියා. ඒ වගේම දැන් මට හිතෙන්නේ මේ ඕගොල්ලොත් එක්ක මේ පැත්ත එක්ස්ප්ලෝර් කරා නම් හරි. මේ පැත්තේ තියෙන චෙරි බාම් එක තමයි මගේ මැප් එකේ තියෙනවා. ඒ වුණාට තව ටික ඕකේ තව කෑම. ඒ ඉතින් නොබ්බක් තමයි. ඉතින් මම බලන්න දෙක ප්‍රපාතයකට වටනවා වගේ. අපි සෑන් කරන තව තැනක් තියෙනවා. අනේ ඒක ඒක තමයි සෑන් ගන්න තැන මේ අපි. ඒ වගේම මේ ඕගොල්ලෝ දන්නවනම් කමෙන්ට් කරන් යන්න මේ ඉන්ස්ටන්ට් හෙල්ත් හදන්නේ කොහොමද? මේ අර ඉන්ස්ටන්ට් හෙල්ත් හදන විදිය කියන්නේ මේක දන්නේ නැහැ. ඒකත් හදන්න ඕන රෙසිපි මොනවද කියලා දාන්න මේ අරව නම් තියෙනවා. ඒක එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. ඉතින් තව විලේජ් එකම මම මේක ඊට වඩා ගියාට මේ ඔය යට තියෙන්නේ මේ මං ගිය පැත්තේ. ඒ ගිය පැත්ත ගියාට ඒ විලේජ් එක තිබ්බ එන දුට්ටේ. ඒ වුණාට දැන් මං ස්පවුන් එක ළඟම තමයි මගේ ගේ හදලා තිබ්බේ. එතනම ඉස්සරහා ගාන්ට ඉස්සරහා තියෙනවා මේ ටික දුරක් ගියාම විලේජ්. මම එන දුර එකක් ඒකේ බඩුත් තියෙනවා මගේ බඩු ටිකුත් නැතිනම් හොඳ වෙලාවට මේ පොඩ්ඩයි දැන්. විලේජ් එක. ඕකේ මෙහෙනම් සෑන්මයි තියෙන්නේ ඊට පස්සේ මොහොත. දැන් අපි අර හිබ. මේවට වැඩි නම් වැඩක් නෑ. එතන දකින්නේ නිකන් ගයක් වගේ හරි. යා. ඕකේ මෙහෙත් නිකන් ගේ මට හිතෙනවා නිකන් අර පම්කින් තියෙන හින්දා කියන්න බෑ තියෙන. හැබැයි පම්කින් තියෙන හැමතැනම මේවත් විලේජ් තියෙන්නේ. ඕකේ. යෝ මේ විලේජ් එක තමයි. දැන් අපිට විලේජ් දෙකක් තියෙන හම්බෙලා තියෙනවා මේ විලේජ් එකයි. let's go. දැන් මරුවා ඒ විලේජ් එක හොඳයි. මට හම්බෙන මේ විලේජ් දෙකම දැන් බලන්න. විලේජ් එකම නෑ. මේ විලේජ් දෙක දෙපැත්තේ තියෙන මේ පැත්තේ තියෙන මේ පැත්තේ. ඕකේ දැන් ඒතකොට මේ ටික සෙට්. මෙච්චර ළඟ තියලා ඔන්න ඩොටේ හොයන. තව ඇති මෙන්න ඉන්නවා අයන් බස්. එතන අයන් ගොලම් අයන් බස් ආන්නේ එළිම මේ වගේ. මමගේ මේකෙන් මේ ටෙක්නෝ බ්ලේඩ් ලගොඩ. බැලුවේ දාන්න අන්න හරි වැඩ කරා. දැන් මේවත් දාන්න බලන්න. ඔයා තමයි අහන්න එතන ඉන්නේ. අනමර. එක්කනේ ඔයාට නම් යන්න තැනක් හරි ඉතින් දැන් විලේජ් දෙකක් තියෙනවා මෙතන එකයි අතන උඩ එකයි තව ටික එක්ස්ප්ලෝර් කරමු. මෙතන එකක් තියෙනවා අතන මේ මම ඔය අර මේකෙන් බලන්නේ බලන්න ලොකේට් ඉන්න දන බලන්න ඉස්සෙල්ලා අර මෙතන විලේජ් එක. එතන විලේජ් එකක් දැන් තව විලේජ් එකක්. මේ ටික නම් මූද වගේ සීන් එකක් තියෙන්නේ. අපි යන්න පුළුවන්. මේරියත් මේවා කරන්නේ. මරු තව විලේජ් එකක් තියෙනවා ඒක හොඳයි. ඒතකොට දෙකක් තියෙනවා දැන්ට හම්බෙච්ච. තුනක් තියෙනවා හරිද? හරි නම් මේ මැප් එකේ පෙන්වන්නේ අනිත්. ඒකට ගොඩක් දුර යන්න ඕන. මම එකපාරක් ගියා ඊට පස්සේ පැටලුණා. ඕකේ. මේ පැත්ත නම් කළු සීන් නැති. කොහොමද අපිට අර පැත්තට යන්න ඕන? මේ ටිකේ නවදගත් දෙයක් නෑ. මෙන්න මේක මරු මේ මට මේකක් අදන් එන්න. එන්නේ නෑනේ. අයියෝ මගේ මේක.
මේක නෑ කෑම විතරයි. දැන් අර වැඩි කෑම බලන්න නැත්තේ මේ YXBet තියෙන හින්දා දැන් ඒතර හදන්න ඕනෙත් නෑ. අර මං මේ බලමු පොටෑටෝ මේකේ විලේජ් ෆාමර්ස්ලා ඉන්නවද දන්නේ නෑ නේ පොටෑටෝ ගන්න. වීඩියෝ ඔව් CS එකක් හදන්න මේ පැත්තට ආවා. රෑ වැටෙනවලේ දවල් වැටෙන්න එපා. ඒ උනාට උදෙත් වෙන්න දැන් කොයියද වෙලා. අන්න හරි. රෑ වැටෙන. නෙවෙයි හවස වගේ. හවස වැටෙන්නට කමක් නෑ. රෑ නෙවෙයි දවල් නෙවෙයි. දැන් යන්න ඕන ගෙදර මෙහෙට. let's go. ඉතින් දැන් යන්න තියෙන්නේ. බලමු පොටෑටෝ අරන් අයිදර ටිකක් ලියනවා. බලන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ. ඔය මේ චන්ක් ස්ටිල් ලෝඩින් එක මාර කරදරයක් මේකේ මේ. දැන් ඊට පස්සේ අනිපා Java ගේන්න කියලා Java ගේන්නේ නෑ මං ගේන්නේ මොබයිල් විතරයි. ඒ කොයි වැරදි. Yo flight duration 1 නේ මං හැදුවේ. ඒ වගේ මේකේ අර අලුතින් ආපු ස්පී එක නෑ. ඒ version එක නෙවෙයි මේ. version එක මේ 1.2123 නේ 23 ඔය දාලා තියෙන්නේ පැල්ලුවා. හරි අපි ළඟ ඉන්නේ. ළඟ. හරි ගහක වදිනවා දැන්. ඊයේ වැරදි. what නෑ මං යනවා මෙහෙට. මේ කොහෙද මේ යන්නේ? ඒ මම මතකත් අපි ඉන්නේ අයිනේ. හරිනේ. කෙන් බලන් දෙන්නේ. උඩ බලාගෙන යන්න තියෙන්නේ. හරිද? හරි අපි ඉන්නේ අයිනේ. අපේ අයිනේ ඉන්නේ. යර වරම. let's go. wait. ඔය මින් අනුන් මස්ටිග මස් කෑලි. තවනත් ඕකේ. ඒ ඔතන ඔය බලන් ඉන්නේ මේ විලේජස් ලින් එක. XP දෙක දෙන්න. XP 3. මොකද ඇත්තට මේ ගැන හිතන්න එපා. ඒ තමයි මේ අඳුරු පැතිකඩ. මං කිව්වේ විද මාරලා තමයි ඉන්නේ. දැන් මට තියෙන්නේ මේ අපි බලමු මේ පොටෑටෝ දෙන්න පුළුවන් වෙයිද නැහැ. අච්චර ලොකු වීඩියෝ දාන්න කැමතිත් නෑ. ඒ වුණාට ඉතින් මේක නම් පොඩි වීඩියෝ දාලා කොහොමත් අනිවාර්යෙන් ඊළඟ එපිසෝඩ් එකේ නම් ඉන්ටර් ගන්න. ඒක තමයි මගේ හොඳම දේවල් තියෙන්නේ. මේ නෙදරයිට් නේ. නෙදරයිට්. ඒ ගැන වැඩි හිතන්න. ඒක දේවල් මම පාවිච්චි කරා. ඒක මේ අනේ මම නිකන් දැම්ම අරකට. දැන් මට ඕන ටික නෑ මේක. දැන් පොටෑටෝ ටික. මේ 30ක් නම් අරගොල්ලෝ ගන්න. ලොකට් නෑ කියලා මම මෙතන මේකක් කරා. ඒක වැඩක්.
එකයි දාම්බුත් එකයි එහෙම තියෙනවා අංගා රෙඩ්ස්ටෝන් තියෙනවා මෙයාගේ මාරන්ද දැන් ඉතින් තියෙන්නේ තාම ගෙදර අදලත් නෑ ඒ වගේම මේ මෙතන තමයි මේක තිබ්බේ මගේ මේ මොකක්ද වදින එන්චාන්ටින් සෙටප් එක මේ ඒක අර විද්‍යාකාරය ඇවිල්ලා කැඩුවා දැන් මේක තමයි කොම්බට් එක මේ අයත් මොකටද පුතෝ ඒ ගැන වැඩි හිතන්න බෑ ඒක තමයි මම මොකද ඕනේ කත්තේ ආශියස් එක අඩු මේක සැරිලා දාන්න පුළුවන් වාසි එනවා මට සැරිලා දැන්නෙම සැරිල හම්බුණා ඒක නිසා ඕනේ නෑ ඒ වඩක් නැතිව දාන්න මේක නම් කොහොමද දාන්න මේකට මේක පොටේට ගන්න කවුරු ඉන්නවද ගන්න ඔය එකක් කරන් තියෙන්නේ මේ ටික තියලා මේක තියෙන ෆුල් ෆ්ලෑවල කරගන්න අර ඉන්න ෆුල් ෆ්ලෑ නේ මදි සීන් නැති අනේ අපිට තව ෆීට් එක ඕකේ තව ෆීට් කරගන්න නම් අපි ගාව 50ක් තියෙනවා කාඩ් එක ෆිට කරමු මේ තව බ්‍රීඩ් කරගන්න ඒක කෙනෙක් දෙන්න ගිලියන් පුළුවන් නැත්තම් බෑ කො මේ ඉන්නොත් තුන් දෙනාම මේව කළා ද මේක අරන් මේ මුංගන ගිටවන්න ඉතින්නේ මම වැඩි ඔය දෙන්න නැගි දෙන්න කිනේද හතරක් ඉන්නවා මම මේ දෙන්න හිටි මං ගාව මේ ඒ ගැන ඕගොල්ලෝ බලන්න ඕකේ sit oh sit කරනවා මුට වැටෙන්නේ මුගත් කෑම දුන්නා හරි ඒ ගැන ඕගොල්ලෝ වැඩි හිතන්නේ කවුද වාඩි වුනේ පොඩි එක කෑම දුන්නේ කවුද වාඩි වෙන්න කිව්වේ දින්නේ නැහැ අද ඒතර එක දිගේ තුනේ හතර පහක් ඉන්න පහින් නෑ නේ එක දිගේ තුනේ හතර පහ හයක් ඉන්නවා හයක් ඒතර 12ක් නෙවෙයි හයෙන් හය දෙනාගෙන් ඒතර හයෙන් තුනයි තුන් දෙනෙක් ගාව වෙනවා දෙන්න ඒතර තුනක් එතකොට අපිට ගෙනියන්න පුළුවන් බලු සංඛ්‍යාව වැඩි වෙලා එක්කෙනෙක් දෙන්න ගෙනියන්න පුළුවන් සීන් එකක් ඉතින් මෙතන ලූප් වලින් පේන සීන් එකක් තියෙනවා. ඊට රැට චෙරි බායම්මකට ඊට රැට නෙවෙයි. ඊට චෙරි බායම්මකටත් යන්නේ. අද ඉතින් මේක වැඩි වැඩක් වෙන්න. ඊළඟේ තමයි ඉන්ටර්ගන්න බීට් යන්නේ. දැන් උඩ මෙතන මේ පෝඩල් එකයි කියලා හිතුවට පෝඩල් දෙකක් තියෙනවා ඒක මට පිස්සු ඒ වගේම හැපි ගාස් කෙනෙක් ඉන්නවා හැපි ගාස්ගේ පිටේ යන්න එපා නෝනේ කමන්නේ මේක කොහොම මැරෙන්නේ නැහැ මොකද මගේ මේකට තියෙනවනේ වෙද ෆේලින් 3 හරි 4 හරි තියෙනවා ඒකෙත් පුළුවන් තියෙනවා දැන් නිදාගෙන හෙට යන් චෙරි ගහ නිරුවත් කරා හරි ඉතින් ගන්න එක දැන් අපි දාමු මෙන්න මෙහෙට සික්කල දාන්න ඒක ගන්න මෙහෙට දාගන්න ඒ ක්‍රීපර් කෙනෙක් කොහින් පාත්තේද කියලා කියන්න බෑ දැන් දකුණ බලා වම් බලන්න නැතුව කෙලින්ම ඕන පැත්ත බලලා
මෙන්න මේ විදියට මාරු වෙන්න තමයි මේ ඔක්කොම හදන්නයි බඩු ගන්නයි ඔක්කොම හින්දා තමයි මෙච්චර කල් ගියේ. ඕගොල්ලෝ වීඩියෝ දාන්න ටිකේ කිල්ලෙල්ල හිටියෙන් තමයි එහෙම එකක්වත් දැන්නේ. නැත්නම් තාම දාන්නේ. මම දාන්න හිටියේ එන්ඩ්‍රැකන්ගේ මේ බීට්‍රෙන් එකම තමයි. මොකද මේවා ඉතින් කම්මැලි. හරි ඉතින් guys මොකද හිතෙන්නේ අද ගේම් ප්ලේ එක ගැන? අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ මගේ හොඳ හොඳද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. තෝ හොඳයි කිව්වත් නැත්නම් මම මේක තමයි දාගෙන ඉන්නේ යකෝ. Bye guys.